කොහොමද මගේ යාළුවනේ? ඔයාලා හොඳින් නේද? ඔයාලා මේ වීඩියෝ එක පැත්තට ආවේ බ්ලීචින් ක්‍රීම් ගාලා මූණ කැත කරගෙන. ඉතින් අනේ අපිට වෙච්ච දේ කියලා හිතාගෙන මගේ කොල්ලෝ කෙල්ලෝ ටිකයි අම්මලායි නේද? දැන් කළු ලප හැදිලා, පැචස් හැදිලා, මූණ එක පැත්තක් එක කලර් එකක්. මේ සේරම වුණේ ඔයා සල්ලි දීලා කරගෙනනේ නේද? හරි. විසඳුම මම කියන්න. එන්නකො මේ පැත්තට. ඔන්න මම අද ඔයාලගේ මූණ ගොඩාක් ලස්සන කරන්න. ඒ කියන්නේ අපි බ්ලීචින් දාලා කැත කරගත්ත මූණ ලස්සන කරන්න මම දොඩම් ගෙඩි දෙක තුනක් ගත්තා. දොඩම් ගෙඩි දෙක තුන අරන් දොඩම් වලින් බීම් එකක් හදලා බීලා ඊට පස්සේ පොතු ටික නෑ විසි කරේ නෑ. අද මට උවමනා වෙනවා පොතු ටිකෙන් හොඳ වැඩක් ඔයාලට කියලා දෙන්න. රයිට්. පොතු ටික ඔන්න මම අරන් මගේ බ්ලෙන්ඩර් ජායකට දාගත්තා. අනේ හපෝ මට වෙච්ච දේ කියලා ඔයා හිතන්න එපා. අපි මේකේ හොඳ පිළියමක් කරගමු නේද? රයිට්. එන්නකෝ. ඔන්න මම මගේ බ්ලෙන්ඩර් ජායකට අපේ දොඩම් පොතු ටික එකතු කරා. හාල් පිටි ටිකක් අපට උවමනා වෙනවා. ඔන්න දොඩම් පොතු ටිකයි හාල් පිටි ටිකයි විතරයි දැනට අපට උවමනා වෙන්නේ. ඔන්න හරි. දැන් බ්ලෙන්ඩර් එකට වතුර ටිකක් දාලා අපි මේක බ්ලෙන්ඩ් කරගෙන එන්න. ඔයාලට දෙයක් කියන්නම්. බලන්නකො මගේ channel එක ඔයා තාම subscribe කරලා නැද්ද කියලා. right. එහෙනම් ඉක්මනටම දැම්මම ගිහලා subscribe කරලා ඊටු ටික අපි බලමු නේද? අපේ කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් දැන් ක්‍රීම් ගානවා. ඉතින් ඔන්න බලන්න වෙලා තියෙන දේ. සල්ලි දීලා කරගත්තු හරියක් නේද? පිම්පල්ස් එනවා, ඊට පස්සේ කළු කල ලප වගේ එනවා මේ බ්ලීචින් වලට. ඉතින් අපි ස්වභාවිකම දෙයක් හදලා හොඳ පැක් එකක් මූණට දාගෙන විනාඩි 20ක් විතර හිටියාම ඔයාට තේරෙයි වෙනස. ඒක ඔන්න බ්ලෙන්ඩ් කරගෙන ආවා. දැන් හරිම ක්‍රීමි ගතියක් තියෙන්නේ, හරිම සුවඳයි. ඇත්තටම කණ්ඩ හිතනවා මට නම්. ඉතින් ඒ තරම්. ඉතින් ඊටත් වඩා මට කියන්න ඕනේ අපේ මේ දොඩම් වල තියෙන විටමින්ස් ගණන. විටමින් C ගොඩාක්ම තියෙන මේ හොඳම පළතුරක් තමයි මේ දොඩම්. ඉතින් පොතු වලත් ඒ වගේම තමයි. ඉතින් අපේ විටමින් C අපේ හැමට තියෙනවා නම් කොච්චර දෙයක්ද? ඒ කියන්නේ විටමින් C තිබුණොත් ඇත්තටම හොඳටම සුදු වෙන්න පුළුවන්. අපේ මූණේ පැචස් එම ඉක්මනට නැති කරගන්න පුළුවන්. හරි. ඔන්න දැන් හාල් පිටි මම මේස හැන්දක් එකතු කරගන්නවා. හාල් පිටි කියන්නේත් ඒ වගේමයි. මූණ හොඳට ක්ලීන් කරලා, ඒ කියන්නේ සුදු කරලා, පැචස් ඒ කියන්නේ කළු ලප, අවුවට පිච්චුනේවා, මේ බ්ලීචින් වලට විශේෂම බ්ලීචින් වලට පිච්චුනේවා මේ සේරම ඉක්මනින්ම අපිට හොඳ කරගන්න පුළුවන්. රයිට්. ඔන්න දැන් හාල් පිටි වලට මම මේ දොඩම් පොතු ක්‍රීම් එකෙන් හැඳි දෙකක් එකතු කරගත්තා. දැන් බලන්න මේ වගේ වේලිලානේ ඔයාගේ මූණ දැන් හරි ඩ්‍රයි කියන මට ගොඩක් කට්ටිය කමෙන්ට් කරනවා අනේ මිස් මගේ මූණ ඩ්‍රයි වෙලා ඊට පස්සේ කට වටේ කළු වෙලා මේ බ්ලීචින් ක්‍රීම් ගාලා අනේ මට මොන හරි කියලා දෙන්න කියලා. ඔන්න දැන් අද හැමෝටම බලා ගන්න පුළුවන් හොඳම ප්‍රතිකාරයක්. රයිට්. ඔන්න දැන් මගේ ක්‍රීම් එක දැන් හදාගන්න යන්නේ. ඒ කියන්නේ ෆේස් පැක් එකක්. මේක හරිම හොඳයි. ඔයා සතියකට දෙපාරක් කරලා බලන්න. අර ක්‍රීම් සේරම පැත්තක තියලා ඉස්සෙල්ලාම අපි මේ වැඩේ කරලා ඉමු. ආයේ ඒ ක්‍රීම් එක ඔයාට පැත්ත පළාතවත් යන්න හිතෙන්නේ නැහැ. මූණ මේ විදිහට ක්ලියර් කරගන්න නම් මේ පැක් එක අපි සතියකට දෙපාරක් අනිවාර්යෙන් කරන්න. එතකොට ඔයාගේ අර බ්ලීචින් වලට පිච්චුන මූණ, කළු වෙලා තිබුණ, කට වටේ කළු වෙලා තිබුණ එක, ඇස් යටේ කළු වෙලා තිබුණ එක, ඊට පස්සේ පිම්පල්ස් කොච්චරක් යනවද? ඉතින් අපේ කොල්ලෝ කෙල්ලන්ට අම්මලාට ඔන්න අද සුපිරිම ෆේස් පැක් එකක්. රයිට්. ඔන්න දැන් හොඳ ක්‍රීමි පදමට මම හදාගත්ත මගේ පැක් එක. ඊට පස්සේ ඔයා ගාන ෆේස් වොෂ් එකකින් මූණ හොදලා මේ පැක් එක අපි මූණට ඇප්ලයි කරගමු. ඔයාම හිතුවේ නෑනේ අපි විසි කරන දේවල් වලින් මෙච්චර ලොකු දෙයක් අපේ මූණට අපිට ලබා ගන්න පුළුවන්ද කියලා. මේ වගේ සත්කාරයක් අපි සතියකට දෙපාරක් කරා නම් ඇත්තටම ඔයාට තරුණ වගේ, ඒ කියන්නේ කොච්චරනම් මූණ වෙනස් කරගන්න පුළුවන්ද? හරිම සතුටින් ඔයාට ඉන්න පුළුවන්. දැන් මොනතරම් දුකින් හිටියත් මේ ෆේස් පැක් එක ඔයා සතියකට දෙපාරක් දාපුවාම අනිවාර්යෙන් හරිම සතුටින් ඔයාට ඉන්න පුළුවන්. මොකද අපි සල්ලි දීලා නාස්ති කරගත්තු අපේ මූණ ඔන්න අද ඉඳන් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මේක අපේ මහත්තුරු, අපේ කොල්ලෝ කෙල්ලෝ හැමෝටම එකම විදිහට ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන්.
ඔන්න දැන් අපේ ෆේස් පැක් එක මූණ හොඳට ඇප්ලයි කරලා විනාඩි 20ක් ගියාට පස්සේ ඔයාට දැනේ පොඩ්ඩක් තද ගතිය කියන්නේ හාල් පිටේ හොඳට මූණ අල්ලපු ගමන්ම අපිට නිකන් තද ගතියක් දැනෙනවා. එතකොට ටයිට්නින් එක මූණේ හොඳ ටයිට්නින් ගතියක් එනවා. ඊට පස්සේ ඔයා වතුර ටිකක් තියෙනවා නම් ස්ප්‍රේ කරගන්න. එහෙම නැත්නම් අත් දෙකට වතුර ටිකක් අරන් මූණ හොඳට මසාජ් කරන්න. ඒ කියන්නේ ස්ක්‍රබ් කරන්න. ස්ක්‍රබ් කරනකොට අපේ පිච්චිච්ච ඒ කළු මූණේ ඩ්‍රයි ස්කින් එක ඊට පස්සේ තොල් ටික කට වටේ තියෙන ඇස් වටේ තියෙන අපේ අර මැරිච්ච හැම ටික හොඳට ගැලවිලා එනවා. ඊට පස්සේ ඔන්න හොඳ ඇල්වතරෙන් මූණ හොදපුවාම ඔයාටම තේරෙනවා කොහොමද කියලා. එකම දවසේ හැබැයි මම මේ කියන්නේ එකම දවසේ ඔයාට වෙනසක් බලා ගන්න පුළුවන්. ඇස් වටේ පිච්චිලා තිබුණ බ්ලීචින් වලට මූණ පිච්චිලා තිබුණේවා කට වටේ තිබුණේවා ඔයාට පොඩ සතියක් දෙකක් ගියාට පස්සේ ඔන්න ඔයාටම වෙනස තේරෙයි. එහෙනම් අපි සන්ස්ක්‍රීන් එකක් දැන් හදමු. කියලා දෙන්නයි යන්නේ. ඒ කියන්නේ උදේට ඔයාට ගාලා මේ ක්‍රීම් එක ගාලා ඕනම මේකප් එකක් එළියට උනත් යන්න පුළුවන්. මූණ කිසිම දෙයක් අවුවට පිච්චෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා ගාන ක්‍රීම් වලට උනත් මේ අපේ සන්ස්ක්‍රීන් ඉතින් මම මේ කියලා දෙන්න ඔයාට වියදමක් නැතුව කරගන්න පුළුවන් සන්ස්ක්‍රීන් නේ විදිහයි. හරි දැන් අපි විටමින් C එකට ගොඩක්ම බහුල හින්දා මේ දොඩම් පොතුවල යුස ටික ඔන්න මම හිමින් සීරුවේ මේ වගේ ඔන්න දැන් පෙරා ගත්තා. දැන් බලන්නක කොච්චර ලස්සන කහ පාට විටමින් C සිරප් එකක් වගේ. ඔන්න හරි. හරිම වටිනා අපිට මේ සන්ස්ක්‍රීම් එක. ඔන්න මම අද ඔයාට වියදමක් නැතුව කියලා දෙන්න. හරි. අපිට උවමනා වෙනවා ඇලෝවෙරා ටිකක්. ඇලෝවෙරා ඔයාට කඩෙන් ගන්න බැරි නම් මං කියලා දීලා තියෙනවා ගෙදර කෝමාරිකා පිත්තෙන් ඇලෝවෙරා මේ විදිහට හදාගන්න විදිහ. ඔයාට බලා ගන්න බැරි වුණා නම් මම ලින්ක් එක දාලා තියන්නම් නිවාඩු පාඩුවේ හිමින් සීරිය බලා ගන්න. එතකොට ඒ ඇලෝවෙරා එකත් අපිට මේකට පාවිච්චි කරගන්න පුළුවන්. ඔන්න ඇලෝවෙරා ටිකක් එකතු කරගත්තා හැන්දක් විතර. ඊට පස්සේ අපි එකතු කරගන්න ඕනේ ආමන්ඩ් ඔයිල් බින්දුවක් දෙකක්. ආමන්ඩ් ඔයිල් කියන්නේ හරිම හොඳයි මූණට සුදු වෙන්න. කියන්නේ හරිම ගොඩක් වටිනාම ඔයිල් එකක් තමයි ආමන්ඩ් ඔයිල්. ඊට පස්සේ අපි තියාගත්තනේ දොඩම් පොතුවල යුස. ඒ කියන්නේ පොතුවල ජූස් එක හැන්දක් දෙකක් මේකට අපි එකතු කරාම හරිම සොෆ්ට් හරිම ලස්සන අපිට සන්ස්ක්‍රීම් එකක් හදාගන්න පුළුවන්. හැන්දක් විතර එකතු කරලා ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු. සාමාන්‍යයෙන් මේක දියාරු ගතියට තමයි තියෙන්නේ. ඉතින් ඔයාට මේක එළියේ අවුරුද්දක් වුණත් ඒ කියන්නේ ඉවර වෙනකම මේක ඔයාට පාවිච්චි කරගන්න පුළුවන්. දැන් පේනවද? ඉතින් මේකේ කිසිම කලර් එකක් නැහැ. ඒ කියන්නේ මූණට ඔය ඇප්ලයි කරත් කිසිම වෙනසක් තේරෙන්නේ නැහැ. ඔයාගේ මූණ තියෙන විදිහටම තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාට හැමදාම උදේට දවල් රැට ඕන වෙලාවක මූණ ගාලා ඔයා ඊට පස්සේ මේකප් එකක් කරගත්තන ඕනම දෙයක් කියන්නේ කිසිම දෙයක් වෙනසක් ඔයාට දැනෙන්නේ නැහැ. ඉතින් අපිට කොච්චර දෙයක්ද මේ වැටෙන අවුවේ රස්නේ ඒකත් පාලනය කරගන්න. ඊට පස්සේ ඔයාගේ මූණ තිබුණ හැම පැචස් එකක්ම නැති කරගන්න. මේක ඔයා පාවිච්චි කරලා ඊට පස්සේ ඔයා ඕනම ක්‍රීම් එකක් ඒකට උඩින් ගා ගන්න පුළුවන්. ඉතින් බලන්න කොච්චර වටිනා දෙයක්ද මම ඔයාලට අද කියලා දුන්නේ විසික් කරන දේවල් වලින්. මේ විදිහට ඔයා හැමදාම මේ සන්ස්ක්‍රීන් එක ඔයා ගහගත්තා නම් වැටෙන මේ හිරු රසයට ඔයාගේ මූණ හොඳට රැක ගන්න පුළුවන්. ඉතින් මං කියන විදිහට මේ විදිහට ෆේස් පැක් එකත් සතියකට දෙපාරක් දාලා මේ සන්ස්ක්‍රීන් එකත් ඔයා පාවිච්චි කරා නම් ඇත්තටම ඔයාගේ මූණ හැමදාම ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න මගේ කොල්ලෝ කෙල්ලොන්ට මගේ අම්මලාට හොඳම පිළියමක් අද ඔයාලට කියලා දුන්නා. ආයෙත් බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කරනද කියලා දෙපාරක් හිතන්න. හරි යාළුවනේ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔයාලා හම්බ වෙනකන් කට්ටියම පරිස්සමෙන් ඉන්න. ටේක් කෙයාර්. බයි බයි.